ඒ වගේම කෝවිල් වල පල්ලි වල සෑම ආගමකම පාහේ මූලස්ථාන මූලික කරගෙන පන්සල් පල්ලි කෝවිල් මුල් කරගෙන හැන්දෑවේ 7ට පමණ මේ ආගමික චාරිත්‍ර සමුදාය ශ්‍රී ලාංකිකයන් හැටියට තම තමන්ගේ ආගමට ධර්මයට අනුව හැම සිද්ධාස්ථානයකම සිද්ධ කරන අවස්ථාව. ඉතින් අද විශේෂ වශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමාගේ ප්‍රධාන ඉල්ලීමක්. ඒ අනුව හැම සිද්ධාස්ථානයක්ම දැනුවත් කරලා තිබෙනවා ශ්‍රී ලාංකිකයන් හැටියට මේ සවස් කාලේ සෙනසුරාදා දවසේ විශේෂ පින්කමක් සිදු කරලා අපේ ලක්වැසි ජනතාව සිහිපත් කළ එයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පහුගිය දින කීවේ ඒ පුණ්‍යානුමෝදනා කිරීම සාමාන්‍ය විදිහට සිදු කළත් අද මේ සිදු කරන පින්කම විශාල වටිනාකමක් තියෙනවා. ඉතින් කීප දෙනෙක් අපි සහභාගී වුණා. ඉතින් මේ සහභාගී වෙලා ඉන්න කීප දෙනා සියලුම දෙනා නියෝජනය කරමින් සහ සම්බන්ධ වෙයි. ඉතින් නිවාඩුව තියෙන විදිහට විවේකයේ තියෙන විදිහට එක එක ආකාරයෙන් මේ ආපදාව වෙනුවෙන් බොහෝ දෙනා කටයුතු සිදු කරනවා. ඉතින් අද ඔබ හෘදයෙන්ම ශ්‍රී ලාංකික පිරිස සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න ඉන්න අයට සෙත් ප්‍රාර්ථනා කරන්න ලියෝපෝල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ එකතු වෙලා අද මේ විශේෂ පින්කම් මාලාව බුද්ධ වන්දනා ගිලන්පස බුදු පූජා පින්කම් සිදු කරලා දැන් මේ මතක වස්ත්‍රාදී ගරුතර මහා සංඝරත්නයේ පූජා කරලා මේ පරිලෝකයේ සියලුම අපේ ලක්වැසි ජනතාවට පැන් වඩා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා සියලු සිද්ධාස්ථාන දැනුවත් කරලා එකම වරක එකම වෙලාවක මේ රට තුල මේ වගේ ඉල්ලීමක් සිදු කරලා ලක්වැසි ජනතාව වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරේ. ඒ වගේම මේගේ අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් කල්පනා කරගන්නවා එක පැත්තකින් අපි මේ සිත කරන සත්කාරවත්තානි බික්ඛු සංඝස්ස දේහෙම ඉමානි මතක වත්තානි බික්ඛු සංඝස්ස දේහෙම ඉමානි මතක වත්තානි බික්ඛු සංඝස්ස දේහෙම එකම උතුමන තල්ලකම් ටච් කරන්න. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ යාරෝරා පරිපෝරං නාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපරක්ඛති උදකං වණ්ඩං යතානින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති චිතං පච්චිතං තුයං සබ්බමේව සමිජ්ජතු රෙන්තු චිත්ත සංකම්මා නියෝති රසෝ යතායි චිතං පච්චිතං තුයං විප්‍රමේව සමිජ්ජතු සම්මේ පෝරෙන්තු චිත්ත සංකම්මා චන්දෝ තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබිලා සියලු දේ යථා තත්ත්වයට ඉතාමත් ඉක්මනින් පත් වෙලා හැම දිනකම ජීවිත නිරුපද්‍රිත වේවා සුහෘද ජීවිකාවේ කටයුතු සිදු කරගන්න මේ සියලු බින්දාම් හේතු වාසනාම වේවා. දෙවියන්ටත් ලංකාවේ මියගිය අපේ සහෝදර හැම දිනාටම ඔබ නම් මියගිය ඥාතීන්ට අපට උතුම් නිවනින් සදා සැනසෙන්න වේවා. අභිවාදන සේනස නිච්ඡං වද්දාව ජායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti
සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti